තෙරුවන් සරණයි. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතානේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි මම ජීවත් වෙන්නේ. මම බොහෝ දුරකට ගෙවන්නේ කොළඹට ඇවිදින්න ඉන්න වෙලාවක මොනේස්ත්‍රියා এডুকেෂන් කන්සල්ටින් මම ආයුධ කරා ඇප්ලයි කරා රුසියන් ස්ටුඩන්ට් වීසා මට ඒක ලැබුණා. ඒක මට හොඳට කරලා දුන්නා. ඉතින් තවත් කවුරු හරි මම වගේ හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන් වෙන කවුරු හරි පිරිමි ළමෙක් හරි ගෑනු ළමෙක් හරි වෙන්න පුළුවන් රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හොඳම ආයතනයේ මම දක්න විදිහට ඔනෙස්ට්‍රියා කන්සල්ට් එක. ඉතින් ඒ හින්දා ඉන්න හැමෝටම ආරාධනා කරනවා මම මට වගේ ඔයගොල්ලෝටත් හොඳට අධ්‍යාපන කටයුතු කරගන්නට හොඳම තැන මෙතනයි. ඒ නිසාවෙන් එන්න කියලා ආරාධනා කරනවා. රට යන්න බලාපොරොත්තු ඉන්න හැම කෙනෙකුටම මේ වීඩියෝ එක දකින්නේ 10 දෙනෙක්ද 10 දෙනාගෙන් 8 දෙනෙක්වත් අඩුම එන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම කිසිම බයක් හැකක් නැතුව ඕනම මුදල් ප්‍රමාණයක් දීලා යන්න පුළුවන් කිසිම දෙයක් සැකයක් නැතුව යන්න පුළුවන් හොඳම තැන මෙතන. ඉතින් මේ ආයතනයේ කළමනාකාරතුමා ඇතුළු ඒ සේවක පිරිසට ඒ වගේම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේ කරලා දුන්න වැඩේට මේ අනාගතය වෙනුවෙන් කරලා දුන්න. ඉතින් මගේ අතේ තියෙනවා මගේ වීසා එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මගේ වීසා එකක් බලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හෙට දවස් වෙනකොට රුසියාවේ මොස්කව් එයාපෝට් එකට බහින්න නියමිතයි. ඉතින් ඒ නිසාවෙන් මම හරි සතුටින් මේ වෙලාවේ සියලු දෙනාටම සිහිපත් කරනවා මේ ආයතන මොනෙස්ට්‍රියා හයිටි এডুকেෂන් එකත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එන්න කියලා සියලු දෙනාටම සිහිපත් කරනවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.